ගවඩාධිකාරී තොගතෙල් ගවඩාව මාතර මේ වෙන විට මාතර ප්‍රදේශයේ ඉන්ධන හිගයක් කිසිසේත්ම නොමැති බව අවසන්න පුළුවන්. අද දින අප තොගතෙල් ගවඩාව සතුව ඩීසල් 6600ක තොග 75ක්ද ලංකා පෙට්‍රල් 6600 තොග 55ක්ද තිබෙන අතර මේ මොහොත වෙන විට ඩීසල් 6600 තොග 34ක් සහ ලංකා පෙට්‍රල් 6600 තොග 27ක් ලංකා කෙරොසින් 6600 තොග 2ක් යනාදී වශයෙන් මාතර අවට ප්‍රදේශ මාතර තංගල්ල බෙලියත්ත වලස්මුල්ල හම්බන්තොට අවට ප්‍රදේශ වල බෙදා හැරීම් කටයුතු සිදු කරලා තියෙනවා. ජනතාවට කියන්න තියෙන්නේ ඉන්ධන හිඟයක් කිසිසේත්ම මේ අවට නොමැති බවත් ඒ ගැන බිය නොවන ලෙසත් අප සතුව තොග පවතින බවත් තොග කොළොන්නාව සහ මුතුරාල ජල පරයන්තයන්ගෙන් ලැබෙමින් පවතින බවත් අද දින ඇතුළත සියලුම මේ ඉන්ධන තොග ඇනවුම් කරන ලද සියලුම ඉන්ධන තොග බෙදා හැරීම් කටයුතු සිදු කරන බවත් දන්වන්න කැමැතියි. සාමාන්‍ය පරිදිම කටයුතු සිදු වෙනවා. මහ ජනතාවට කියන කිසිසේත්ම බියක් ඇති කරගෙන පෝලිං වල නිරපරාධ රැඳී ඉන්න එපා. ඉන්ධන තොග තියෙනවා, ඉන්ධන බෙදා හරිනවා. ඒ ගැන කිසිසේත්ම බිය නොවන්න. සියලුම සේවකයන් රාජකාරී වර්තා කරලා තියෙනවා. වෙනදටත් වඩා කඩිනමින් ඉන්ධන බෙදා හැරීම් කටයුතු සිදු කරමින් පවතින. මාතර තොග ගබඩාවේ දැනට තෙල් බෙදා හැරීම් කටයුතු හිගයකින් තොරව බෙදා හැරීම් කටයුතු කරනවා. දැනට අපේ මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වගන් මග ගෙනහපු තෙල් ඩිස්ට්‍රික් එක තමයි මේ පේන්න තියෙන්නේ. මේකේ තෙල් පිරීලා තියෙන්නේ. තව කොළොන්නාවෙන් ඇනවුම් කරපු තෙල් මග එමින් පවතිනවා. නමුත් තෙල් බෙදා හැරීමේ කටයුතු කිසි බාධාවකින් තොරව ඉල්ලපු ප්‍රමාණයට වැඩිය මෙහි තොග ගත කරලා තියෙනවා. මේ දැනට මේ රටේ තිබිච්ච ඉදිරි පෙර තිබිච්ච තත්ත්වෙත් එක්ක මිනිස්සු පොඩි මේ ලොකු බයක් ඇති වෙලා තියෙනවා රටේ තෙල් හිගයකේ කියලා. ඒක නිසා තමයි මිනිස්සු ඔය පෝලිං වෙන. නමුත් කිසිම පිරවුම්හලක මේ වෙනකොට තෙල් හිගයක් දැනට පවතින්නේ නැහැ. අවශ්‍ය නැමු හවස 6 වෙනකොට සියලුම මේ පිරවුම්හල වල තෙල් සම්පූර්ණ පිරීමේ කටයුතු මේ ඉවර කරන්න පුළුවන්. ඉන්දියා කරන්නේ නැහැ මේ අර සෙඩ් වල දෙන ප්‍රොෆිට් එක අඩු කරලා කේස් එකක් ගිහිල්ලා අපි දෙක. අපි දෙවෙනිය කියන්නේ කොහොමද පොඩ්ඩක් තිබුණේ ඒ කාර්යය දෙල්ලද අර කියන්නේ දැන් රෝඩක් ගිහලා නැති